හරි. පුතේ අපි ප්‍රශ්නාංක 20 දක්වා මේ වෙනකොට කතා කරලා තියෙනවා. ප්‍රශ්නාංක 21 මෙවැනි ගානක් දුන්නොත් ඔයා විභාගයට ලේසියෙන්ම උත්තරේ ලියන්න මෙන්න මෙහෙමයි. දෙන ලද සංඛ්‍යා කියලා ඔයාලට ද්විමේය සංඛ්‍යා වලින් සංඛ්‍යා තුනක් දීලා මේක ආරෝහණ පිළිවෙලට හදන්න කියලා කියනවා. එතකොට ඔයා මේ දීලා තියෙන සංඛ්‍යා ටික මෙන්න මේ විදිහට ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒ තමයි මේකට උඩින් එකේ ඉලක්කම දාගන්න. මේ එකේ ඉලක්කම උඩින් දෙකේ ඉලක්කම දාගන්න. ඔයාලට මේක රටාවක් තියෙන්නේ 1 2 ඊළඟට මේ බිංදුවට උඩින් දාන්න වෙන්නේ එතකොට එහෙනම් කීයද? 4 කියලා. මේට උඩින් දාන්න වෙන්නේ 8 කියලා. 1 2 4 8. ඉතින් ඔයා ඒ වගේම මේකෙත් දාගන්න 1 2 4 8. 1 2 4 8 කියලා දාගන්න. මේකෙත් එහෙම දාගන්න 1 2 4 ඊගාවට 8 කියලා මේක වලින් දාගන්න. 1 2 4 8. ඔහොම. රයිට්. දැන් ඔයා මේ බිංදු තියෙනවා අයින් කරලා මේ සංඛ්‍යා ටික එකතු කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්නේ 8යි 4යි 12යි 12යි 2යි 14යි. ඉතින් මෙතෙන්ට උත්තරේ එන්නේ නම් 14යි කියලා. මේකේ සංඛ්‍යාව මේ ද්විමේය සංඛ්‍යාවට දාලා දශමේය සංඛ්‍යාව වෙන්නේ 14යි. ඊළඟට මේකේ අපි දන්නවා 1 2 4 8. ඉතින් 8යි 4යි 12යි. ඒතර ඔයාට 12යි 1යි මෙතන 13යි කියලා ගන්න වෙන මේ බිංදුව තියෙන බිංදුවර උඩින් තියෙන සංඛ්‍යාව ගණන් ගන්න නෑ එතෙන්දි. ඒ හින්දා 8යි 4යි 12යි 1යි 13යි කියලා මෙතෙන්ද උත්තරේ එන්නේ. එහෙනම් මේ දීලා තියෙන සංඛ්‍යාවටත් දාලා 13යි උත්තරේ වෙන්නේ. දශමයේ සංඛ්‍යාව 13යි. මෙතෙන්දී ඔයාලට මෙතනත් මේ බිංදුව තියෙන 4 ඉලක්කම කැපෙනවනේ. ඉතින් එහෙම ගත්තාම උත්තරේ වෙන්නේ 8යි 2යි 10යි 1යි 11යි කියලා උත්තරේ දෙන්නේ. ඉතින් බලන්න 11 13 14 කියලා කියන්නේ ගානට ආරෝහණ පිළිවෙලට තියෙන්නේ. ඉතින් මේ උත්තරේ මොකට දීලා තියෙනවා මෙන්න පළවෙනි පිළිතුර විදියට. ඉතින් මෙන්න මෙයා තමයි නිවැරදි වෙන්නේ. උත්තරය ප්‍රශ්නාංක 21ට 1 වෙන්නේ උත්තරේ. රයිට්? හරි. එහෙනම් ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නාංක 22 විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කිරීම සඳහා පරිශීලක නාමය හා මුරපදය යන දෙකම නිවැරදිව ඇතුළත් කළ යුතු වේ. මෙම අවශ්‍යතා නිරූපණය වන්නේ පහත කුමන තර්කන ద్వාරය මගින්ද කියලා අහනවා. ඒතර අපි තාර්කික ద్వාර සම්මන්ත්‍රණයේදී කතා කරා අපිට මතක ඇති. මම සර්කිට් එක ඇඳලා පෙන්නුවා. ඊට අමතරව ඊට අදාළ සත්‍යතාවගුවක් දාලා පෙන්නුවා. n කියන එකේදී ඔයා දන්නවා ආදාන දෙකම සත්‍ය වුණොත් තමයි අවුට්පුට් එක සත්‍ය වෙන්නේ. එහෙනම් මෙතෙන්දී බලන්න විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කිරීම සඳහා පරිශීලක නාමය මුරපදය යන දෙකම අත්‍යවශ්‍යයි. එහෙනම් උත්තරේ වෙන්නේ n කියන එක 22ට උත්තරය 1. ඊළඟට 23. 23 දී දන්නවා ස්කිකේත ක්‍රමයේදී e අනුලක්ෂණය 69 දශමයේ සංඛ්‍යාවට සමාන ද්විමේය සංඛ්‍යාවක් නිරූපණය කරනවලු. ඒතර මම මේකදී ඔයාලට සම්මන්ත්‍රණයේදී පාඩම් කරගන්න ඕන විදිහක් ගැන කිව්වා. මෙතෙන්දී අපි දන්නවා ස්කිකේත වලදී කැපිටල් A කියලා කියන්නේ 65යි, සිම්පල් A කියලා කියන්නේ 97යි. ඉතින් එහෙනම් ඔයා ABC කියලා දාගෙන ගියොත් මෙතන E කියන්නේ 69යිලු. ඉතින් අපිට හොයන්න කියලා කියන්නේ පහත දැක්වෙන කුමන දෙන සංඛ්‍යාව ස්කිකේතයන්හි B අනුලක්ෂණය නිරූපණය වේද? අපි දන්නවා A කියන්නේ 65යි නම් B කියන්නේ 66යි. ඉතින් 66 දෙකෙන් බෙදාගෙන ගියහම ඔයාලට උත්තරේ බලා ගන්න පුළුවන් වෙනවා. 66 දෙකෙන් බෙදාගෙන ගියහම. මම මේක මේ විදිහට සරලව හදන්න. 66 ඔයා දෙකෙන් බෙදාගෙන යන්න පල්ලෙහාට. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් උත්තරේ. මෙන්න මේ විදිහට. 66යි 66 කියන එක අපි දෙකෙන් බෙදනවා. ඒතර අපි දන්නවා 66 දෙකෙන් බෙදුවාම එන්නේ 33යි. 33යි ඊතර සංඛ්‍යාව ඔයාලට මෙතන ලියන්න වෙනවා බිංදුවයි කියලා. 33 දෙකෙන් බෙදන්න වෙනවා. 33 දෙකෙන් බෙදනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 16යි. 16යි කියලා කියන්නේ ඉතුරු එකයි. 16 කියන්නේ ඉතුරු එකයි. ඊට පස්සේ 16 දෙකෙන් බෙදනවා. 16 දෙකෙන් බෙදුවාම ඔයා දන්නවා 8යි. 8යි ඉතුරු බිංදුවයි. ඊගාවට 8 දෙකෙන් බෙදනවා. 8 දෙකෙන් බෙදුවාම අපි දන්නවා එන්නේ 4යි. ඉතුරු බිංදුවයි. ඊගාවට 4 දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදුවාම අපි දන්නවා 2යි. ඉතුරු බිංදුවයි. ඊගාවට 2 දෙකෙන් බෙදනවා. 2 දෙකෙන් බෙදන්න ගත්තාම 2 2 1යි ඉතුරු බිංදුවයි. ඊගාට මේ 1 දෙකෙන් බෙදන්න try එකක් දෙන්න. ඒ කියන්නේ බෙදෙන්නේ නැහැ. ඔයා දන්නවා බිංදුවයි ඉතුරු 1යි කියලා ඉන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ 1.4යි 1.0යි. 1.4යි 1.0යි කියලා කියන්නේ 23ට උත්තරේ වෙන්නේ 2 මෙන්න මේක. ඉතින් ඔයා මෙතෙන්දි